Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් මම අදත් අරගෙන ආවේ අලුත් සහ මට ස්පෙෂල් දවසක ගෙවුණු vlog එකක්. ඉතින් අද මම මේ යන්න ලෑස්ති වෙන්නේ මගේ bridal shoot එකක් කරන්න. මාව dress කරන්නේ නම් මාකුමරි salon hair now කියන salon එකෙන්. එහෙනම් අපි බලමු මගේ අද දවස කොහොමද ගෙවුනේ කියලා. මම මේ දැන් යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ලොකුවට මේකප් යූස් කරේ නැහැ, ලිප්ස්ටික් ගාලා. ඊට පස්සේ මම ලෙන්සස් දෙකක් දැම්මා. ඒක දැම්මේ මගේ ෂූට් එකට ඕනි නිසා. ඒක දානවා නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද මට බස් එක තිබුණේ 7:30ට. ඉක්මනින් ලෑස්ති වෙලා යන්න ඕනි බස් එක අල්ලගන්න. ඉතින් ඔය විදිහට තමයි මම ලෑස්ති වුණේ. ළමයි මම මේ දවස් එනකන් මාරම ආසාවෙන් හිටියේ. ඉතින් බ්‍රයිඩ් කෙනෙක්ට අඳිනවා කියන්නේ ඒක ගර්ල් කෙනෙක්ට මාරම ලස්සන හැඟීමක් වගේම මාරම ලස්සන දවසක්. පිටත්තුනේ 7:45ට විතර. අපි මාකුමරට යන්න ඕනි. කොහොම හරි පැය දෙකක් විතර යනවා එහෙට යන්න. ඉතින් අපි දැන් තමයි මාකුමරට ආවේ. කොහොම හරි අපිට හරියටම පැය දෙකක් වගේ ගියේ මෙහෙට එන්න. එහෙනම් ළමයි අද මගේ දවසේ ගෙවුණු විදිය වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. ඉතින් මාරම් බඩි කින්නකින් හිටියේ අපි දෙන්න. මෙහෙට ආවට පස්සේ අපි කොහොම හරි ටිකක් හොයාගෙන ගියා. ඊපස්සේ අපි මෙතෙන්ට ඇවිල්ලා උදේට දවල්ට දෙකටම හරියන්න කෑවා. ඊට පස්සේ මාව ඩ්‍රෙස් කරන සැලෝන් එක හොයාගෙන අපි සැලෝන් එක ළඟට ආවා. මේ සැලෝන් එකේ නම salon hair now. මාකුමරි ස්ටෑන්ඩ් එක ළඟමයි තියෙන්නේ. මාරම ලස්සන සහ quality සැලෝන් එකක්. දැන් ඉතින් මාව ඩ්‍රෙස් කරන්න යන්නේ. එහෙනම් බලමු මගේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ඔයාලත් මාකුමර අවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ සැලෝන් එකට ඇවිත් බලන්න. ළමයි මට වීඩියෝ එක අන්තිමට ෆොටෝස් ඇටච් කරන්න වෙන්නේ නැහැ. මොකද මේ වෙද්දි මට තාම ෆොටෝස් ලැබිලා නැහැ. මම පස්සේ ෆොටෝස් හම්බුනාම දාන්නම්. ඇත්තටම ළමයි මේ අක්කිගේ වැඩ නම් මාරම ලස්සනයි. ඒ වගේම මාරම ක්වොලිටි. මට යූස් කරේ හෙවි මේකප් එකක්. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි මගේ ෆයිනල් ලුක් එක ආවේ. දැන් අපි ෆොටෝස් ගන්න ලොකේෂන් එක යන ගමන් ඉන්නේ. මගේ ෆොටෝස් ගන්නේ දියසලු පාක් එකේ. අපි පික්මි එකක තමයි එතෙන්ට යන්නේ. ෆොටෝග්‍රැෆර් එනවා කියලා තිබ්බ 2:30ට. අපි කොහොම හරි සැලෝන් එකෙන් 2 වෙද්දි පිටත් වුණා. දැන් ඉතින් මේ මගේ ෂූට් එකේ අවසාන ටයිම් එක යන්නේ. අපි ඉතින් ෂූට් එක ඉවර වෙලා දැන් ආයෙත් ටැක්සි එකක තමයි අපි මාකුමරි ස්ටෑන්ඩ් එකට යන්නේ. අපිට
එතනින් තමයි හයිවේ බස් එකක නගින්න වෙන්නේ. ඉතින් ළමයි ඔන්න ඔය විදියට තමයි මගේ ලස්සනම දවස අද මේ විදියට ගෙවුනේ. ඉතින් මාව අහගෙන හිටියටයි මාව බලන් හිටියටයි මම ඔයාලට ගොඩක් ආදරෙයි. ළමයි අපිට මෙතන කොහොම හරි පැය එකමාරක් විතර ඉන්න වුණා. ට්‍රැෆික් එකට අහු වුණා. හවස පහමාර වෙද්දී අපිට ට්‍රැෆික් එක අහු වුණා. අපි කොහොම හරි හෙට යනකොට හෙට කියන්නේ මාගමරි ස්ටෑන්ඩ් එකට යද්දී 6 විතර වෙලා අපිට එහෙම බස් එකක් තිබ්බේ 6යි ගානට. ඉතින් අපි බස් එකටත් නැගලා දැන් මේ යන ගමන් ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ දවස ගෙවුනේ. එහෙනම් ළමයි අදට ගිහින් එන්නම්. තවත් දවසක අලුත් vlog එකක් කරගෙනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.